අපි ඉන්න මේ දෙල්ත ප්‍රදේශය ගොඩක් වන වගා තියෙන ප්‍රදේශයක් තමයි. නමුත් මේ අපේ ප්‍රදේශවල කුඩා මාර්ග පද්ධති තිබුණේ මෑතක් වෙනතුරු. බොහොම මෑත කාලේ තමයි මේ මාර්ග සංවර්ධනය කරේ. ඒ අවස්ථාවලදී තිබ්බ රූස්ස ගස් බොහොමයක් කැපුණා මාර්ග විශාල වීමත් සමග. එතකොට මාර්ග ඉදීමත් සමග ඒ පාරවල් දෙපැත්තේ තිබ්බ ගස් ඉවත් වීම සමග අපේ පතන් භූමි බහුතරයක් තියෙනවා. මේ පතන් භූමිත් එක්ක තියෙන මේ පසුබිම තුළ ඇත්තටම පාරවල් වල අපේ වර්ෂය පුරා අපිට තෙත කාල ගුණය වැඩි කාලයේ වැඩි තමයි. එහෙම වුණත් මේ පොඩි කඳුකර භූමි නිසා පොඩි නියං කාලයකදී පවා අපිට වියලෙන කාලය වියලීම දැනෙනවා වැඩි. ඒ වගේම අපි ගොඩක් ඉන්නේ ග්‍රාමීය ජනතාව, ග්‍රාමීය ජන සමාජයක්. එතකොට පයින් යන කොටස් ගොඩක් ඉන්නවා. පාසල් දරුවෝ පයින් යනවා ඉස්කෝලේ. නගරයට ගිහිල්ලා බඩු ගේන මිනිස්සු ගොඩක් ඉන්නවා පයින් යන. ඒ වගේම එදිනදා කුලී රැකියාවල නිරත වෙන මිනිස්සු ප්‍රමාණය වැඩි. එයාලා යන්නේ පයින්. එතකොට මේ වෙහෙස තුල අපිට අවශ්‍යයි කියලා මට හිතුණා මේ මාර්ග දෙපැස ආවරණයක් තියෙනවා නම් වන වියනක් තියෙනවා නම් ඒක ඇත්තටම අපේ මිනිස්සුන්ට හොඳයි කියලා. ඒ වගේම මේ බෝපිටිය නගරය කියන්නේ මේ අවට වසන් කීපයකට ජලය සපයන ජල මූලාශ්‍රයක්. ජල උල්පත් අපවසම සතුයි ආසන්න වසන් කීපේ. ඒකත් අපි පෝෂණය කළ යුතුයි කියලා වසමේ ග්‍රාමීයධාරී හැටියට මගේ යුතුයකමක් කියලා මම හිතුවා. ඒ නිසා ඉතින් මම ඒකට සුදුසුම ආයතනය කියලා මට හිතුනේ මහවැලි අධිකාරිය. ඇත්තටම මහවැලි අධිකාරිය සමග මම මීට කලිනුත් හිටපු වසන් වල රාජකාරී කටයුතු කරලා තියෙනවා. නිරන්තරයෙන් මේ ආයතනය අප කෙරෙහි දැක්වූ දායකත්වය අනගී